ආයුබෝවන් සියලු දෙනාට සුබ දවසක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දැකලා ඇති ටීවී channel වල නිවුස් කියනකොට නිවුස් රීඩර් කැමරාව දිහාම බලාගෙන අපිට ඇත්තටම ගෙදරින් ටීවී එක බලනකොට පේන්නේ ටීවී කියන්නේ අපි දිහාම බලාගෙන කතා කරනවා වගේ. එහෙම කතා කරනකොට එයාලා දිගටම නිවුස් එක කියාගෙන යනවා කොලයක්වත් බලන්නේ නැතුව. කොහොමද මෙයාලා මේ කොලයක්වත් බලන්නේ නැතුව නිවුස් එක කටපාඩමින් මගේ කියන්නේ. දැන් බලන්න මේ වීඩියෝ එක මේ නිවුස් රීඩර් එක දිගටම නිවුස් එක කියවගෙන යනවා කටපාඩමින් වගේ අපි දිහා බලාගෙනම. එහෙම නැත්නම් කැමරාව දිහාම බලාගෙන. බලන්න මේක කොහොමද මෙයාලා මේ කරන්නේ කියන එක. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට ජපන් රජයේ සූර්ය ස්වර්ණ සම්මානය පිරිනමා තිබෙනවා. මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මම පොඩි කාලේ මටත් වෙච්ච ප්‍රශ්නයක්. මම හිතාගෙන හිටියේ මොකක් හරි ලොකු බෝඩ් එකක කැමරාව ගාව පල්ලෙහාන් ලොකු බෝඩ් එකක මේ නිවුස් එක ලියලා ඒක දිහා තියනවා. ඒක දිහා බලාගෙන මෙයාලා නිවුස් එක කියනවා කියලා. ඇත්තට මේක නෙමෙයි. මේක වෙන්නේ විශේෂිත උපකරණයක් තියෙනවා. මේකට කියන්නේ ටෙලිප්‍රොම්ප්ටර් කියලා. මෙන්න මේ වගේ උපකරණයක්. මේකේ තියෙන්නේ මේ උපකරණය කැමරාවට හයි කරලා තියෙන්නේ. කැමරාවට මවුන්ට් කරලා තියෙන්නේ. මේකේ උපකරණ මේ විදිහට යටින් තියෙනවා මේ මොනිටර් එකක්. මේ මොනිටර් එකේ අකුරු left right මාරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිරර් වෙලා තියෙන්නේ ඇත්තටම. එතකොට ඔය අකුරු අපිට පේනවා දැන් නිවුස් රීඩර්ට ඔය අකුරු පේනවා මෙන්න මේ විදිහට තියෙනවා මේ වීදුරුවක්. මේක වීදුරුවක්. වරදවා වටහා ගන්න එපා. මේක ස්පෙෂල් ග්ලාස් එකක්. මේ ග්ලාස් එකේ රිෆ්ලෙක්ෂන් වෙන්න තමයි තියෙන්නේ. මේ පල්ලෙහා තියෙන ටෙක්ස්ට් එක රිෆ්ලෙක්ට් වෙන්න තමයි තියෙන්නේ. මේ අංශ 45ක වගේ ඇන්ගල් එකකට තමයි මේ ග්ලාස් එක කැමරාවට ඉස්සරහින් මෙන්න මේ විදිහට මවුන්ට් කරලා තියෙන්නේ. ඒ අකුරු අපි කොහොමද ෆීඩ් කරන්නේ මේ මොනිටර් එකට? මේ මොනිටර් එකට මෙන්න මේ වගේ කම්පියුටරයක් තියෙනවා. මේ කම්පියුටර් එකේ තියෙනවා කම්පියුටර් එකේ තමයි මේ software එක තියෙන්නේ. එතකොට මේ වීඩියෝ අවුට්පුට් එක ගන්න වීඩියෝ කනෙක්ටර් එකක් තියෙනවා. මේ අවුට්පුට් එක යනවා ඒ මොනිටර් එකට. ඊට අමතරව මේ නිවුස් එකේ ස්ක්‍රිප්ට් එක උඩ පහළ යන්න කන්ට්‍රෝලර් එක තියෙනවා. මෙන්න මේ වගේ කන්ට්‍රෝලර් එකක්. ඔයාලා බලන්න මේ නිවුස් රීඩර්ගේ ටේබල් টොප් එකේ තියෙන මේ කන්ට්‍රෝලර් එක. එයාට පුළුවන් මේක කරකවලා මේ විදිහට මේ නොබ් එකක් තියෙනවා මේක කරකවලා නිවුස් එක උඩ පහළ යන්න පුළුවන්. ඊට අමතරව ඒකේ තව ෆීචර්ස් තියෙනවා. බටන්ස් තියෙනවා. මේ බටන් වලින් නිවුස් එක টොප් එකට යන්න පුළුවන්. ඒකම නැත්නම් ස්ක්‍රිප්ට් වගේ තියෙනවා නම් පැරග්‍රාෆ් වගේ තියෙනවා නම් නෙක්ස්ට් පැරග්‍රාෆ් එකට යන්න ඒ වගේ ෆීචර්ස් තියෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ස්ක්‍රීන් එක බ්ලැක් කරන්න පුළුවන්. ඒ වගේ ෆීචර්ස් තියෙනවා. දැන් ඊට අමතරව දැන් මෙහෙම අතින් කරකවන්න මේ කන්ට්‍රෝලර් එක තියෙනවට අමතරව මෙයාලට තියෙන කකුලෙන් පා ගන්න පෙඩල් එකක්. එතකොට අපිට පේන්නේ මේ කන්ට්‍රෝලර් එක කරකවනවා කියන එක. හරිද? ඒ විදිහටත් තියෙනවා. දැන් මේ නිවුස් රීඩර්ට තියෙන්නේ එහෙම එකක් තමයි. මොකද අපිට පේන්නේ නැහැ මෙයා මේ කන්ට්‍රෝලර් එක කරකවනවා. ඇයි මේ කන්ට්‍රෝලර් එක තියලා තියෙන්නේ? ස්ටෑන්ඩ් බයි මොකක් හරි වෙලා ෆුට් පෙඩල් එක වැඩ කරන්නේ නැතුව ගියොත් එයාට පුළුවන් මේ හෑන්ඩ් කන්ට්‍රෝලර් එකෙන් කරකවන්න. දැන් මේක තමයි මේ software එක. මේ software එකේ මෙන්න මේ විදිහට අපිට ටෙක්ස්ට් එකක් ටයිප් කරන්න පුළුවන්. ටෙක්ස්ට් එක ටයිප් කළා ටෙලිප්‍රොම්ප්ට් මේකට කියන්නේ ටෙලිප්‍රොම්ප්ට් software එක. ඒකේ prompting on කරාම ඒ අකුරු ඔක්කොම අර කැමරාවට ඉස්සරහින් තියෙන මොනිටර් එකට ගිහිල්ලා මොනිටර් එකේ වැටෙන්නේ left right මාරු වෙලා ඊට පස්සේ අපිට අර ග්ලාස් එකෙන් නිවුස් රීඩර්ට පේනවා හරි විදියට. දැන් මෙන්න මේක තමයි මේ ෆයිනලි සම්පූර්ණයෙන්ම කැමරාවට හයි වෙන විදියට කැමරාව ඉස්සරහින් මෙන්න මේ විදියට තමයි කැමරාව ඉස්සරහින් මේ ග්ලාස් එක ඊට පස්සේ මොනිටර් එක ඒ සම්පූර්ණයෙන්ම තනි සෙට් එකක් විදියට තියෙන්නේ. මේ ඔක්කොම කවර් වෙන්න පොඩි කවර් කරන. මොකද අර රිෆ්ලෙක්ෂන් වෙන ගතිය පේන්නේ වැඩිම ගොඩක්ම අඳුරු වුණාම මේ ඇතුලේ. හරිද? නැත්නම් ඇතුළ අඳුරු වෙලා නැතුව තිබුණොත් අපිට රිෆ්ලෙක්ට් වෙන ගතිය එනවා අඩුයි, පේනවා අඩුයි. ඒ කියන්නේ ග්ලාස් එකෙන් අර පල්ලෙහා මොනිටර් එකේ තියෙන අකුරු රිෆ්ලෙක්ට් වෙලා පේන්නේ නැහැ.
මේක අඳුරු වෙලා තිබුණ නැත්නම්. හරිද? එළිය ආවොත්. ඒ නිසා තමයි අඳුරු වෙන්න හදලා තියෙන්නේ. ඉතින් නිවුස් රීඩර් ඔය ස්ක්‍රිප්ට් එක ඕකේ දිගේ උඩ පහළ යනවා ගොඩක් කලාවට නිවුස් රීඩර්ම තමයි කන්ට්‍රෝල් කරන්නේ. එහෙම නැත්නම් වෙනම ඔපරේටර් කෙනෙක් ඉන්නවා. ඒ ඔපරේටර් කන්ට්‍රෝල් කරන වෙලාවලුත් තියෙනවා. ඒක දිහා බලාගෙන කියනවා. අපිට ගෙදරින් නම් බලනකොට පේන්නේ මෙයා කටපාඩම් කරලා කියනවා වගේ. එහෙම නැත්නම් මොකක් හරි ඉස්සරහින් හයි කරලා තියෙන බෝඩ් එකක් හරි කොලයක් හරි දිහා බලාගෙන කියනවා වගේ. ඒක ඕක තමයි ඇත්තටම ওই විදිහට තමයි වෙන්නේ. ඊට අමතරව මේ ටෙලිප්‍රොම්ප්ටර්ස් උපකරණ ප්‍රෙසිඩන්ට්ස්ලා යූස් කරනවා. ගොඩක් ලාවට USA ප්‍රෙසිඩන්ට් යූස් කරනවා. ලංකාවෙත් සමහර ජනාධිපතිවරු යූස් කරා මේ විදිහට. එතකොට ග්ලාස් දෙකක් දෙපැත්තෙන් හයි වෙනවා මොනිටර්ස් දෙකක් එක්ක මේ දෙකට ෆීඩ් කරනවා මේ විදිහට වීඩියෝ සිග්නල් එක. එතකොට මේ මොනිටර්ස් දෙකම පැරලලි රන් වෙන්නේ. එකම වීඩියෝ එක තමයි මොනිටර්ස් දෙකට යන්නේ. එකම අකුරු සෙට් එක, එකම ස්ක්‍රිප්ට් එක මොනිටර්ස් දෙක පැරලලි රන් වෙනවා. එතකොට අර ග්ලාස් දෙකෙන් පේනවා. එතකොට එයා ඔඩියන්ස් එකට කතා කරනකොට එක මොනිටරයක් මෙහෙම තියෙනවා, අනිත් මොනිටර මෙහෙම තියෙනවා. මෙහෙම අපිට ග්ලාස් එකක් නිසා ඔඩියන්ස් එකේ ඉන්න කට්ටියට පේන්නේ නැහැ මේ ග්ලාස් එකක් කියන එක. ඒ වුණාට එයා මේ විදිහට දෙපැත්ත බල කතා කරනකොට අපිට පේන්නේ ඔඩියන්ස් එක දිහා බලාගෙන කටපාඩමින් හොඳට කටපාඩමින් කියන්නේ කතාව හොඳට රෙඩි වෙලා ප්‍රිපෙයාර් වෙලා ආයෙලා කතා කරනවා වගේ තමයි. වුණාට ඇත්තටම තියෙන්නේ මේ විදිහට මාරුවෙන් මාරුවට මේ ග්ලාස් දෙක. එහෙම නැත්නම් ග්ලාස් දෙකට කොහොමද මේ ටෙක්ස්ට් එක එන්නේ අකුරු එන්නේ බලලා තියෙන මොනිටර්ස් එක මොනිටර් වල රිෆ්ලෙක්ෂන් එකකින්. ඉතින් ඕක දිහා බලාගෙන තමයි ඔය ප්‍රෙසිඩන්ට්ස්ලා එහෙම කතා කරන්නේ. ගොඩක් ලාවට ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට් මේ විදිහට තමයි යූස් කරන්නේ. හරි අපි ආයෙ හමු වෙමු තවත් ඉදගත් වීඩියෝ එකකින් මේ වගේම ටෙක්නිකල් සම්බන්ධව මොනවා හරි ඔයාලට ගැටලු තියෙනවා නම් මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් ඔයාලා දන්න නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වැදගත් නම් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි සුබ දවසක් සියලු දෙනාට. අපි ආයෙ හමු වෙමු තවත් වැදගත් වීඩියෝ එකකින්.